විශේෂයෙන් මහත්වෝ මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ දැනගන්න ඕන කාරණේ තමයි මේ මෞකුස කලලයක් ඇති වුනහම මේ මෞකුසට මේ ග්‍රහය 9 දෙනාගේ කිරණ මොන ආකාරයකටද ඇතුල් වෙන්නේ ඇතුල් වුනහම මොන ආකාරයකටද ඒ දරුවපතට බලපාන්නේ කියන එක මේ මව්පියන් සහ උපදින දරුවොත් මේක දැනගෙන ඉන්න එක හරි වැදගත් කියලා හිතනවා. ඉතින් මේක මම ඉතාලම සරලව කෙටියෙන් කියන්නම් මේක දීර්ඝව කියන්න කිව්වොත් කතන්දරයක් වෙනවා. නමුත් මම කෙටියෙන් කියන්නම් මේකෙදි මාත්‍රේ මේ ග්‍රහයන් 9 දෙනෙක් ඉන්නවා. දැන් මේ 9 දෙනාට අමතර ග්‍රහයෝ ඉන්නවා. නමුත් අපිට මේ උප්පත්ති කේන්දරයකට මේ තොරතුරු වලට මේ අවශ්‍ය වෙන මේ ග්‍රහය තමයි මේ කියන්නේ. පළවෙනියෙන්ම රවි කියන ග්‍රහය. රවි කියන ග්‍රහයාගේ කිරණ මව කුසට ඇතුල් වෙන්න ඕන. මව කුසට ඇතුල් වුණාම මව කුස තුලේ මව හරහා තමයි ඒ කලෙට එක යන්නේ. ඒක මාසයක් ඕනයි රවි කිරණ යනවා මාසයක් ගියාම මව කුස තුල ගියාම ඒ මවගේ කුස තුල තව දරුවපතක් බිහි කරන්න පුළුවන් විදිහට බලයක් හදනවා. ඒකට එයා ගන්නවා මාසයක්. ඒතර මව කුසට මාසයක් යනවා. ඊට පස්සේ ඊගාවට එයාගේ වැඩේ කරලා උරුණාම යනවා සඳු ග්‍රහයේ කිරණ. සඳු ග්‍රහයේ කිරණ ගියාමත් ඒ අම්මගේ හම සහ ඇගේ වල ලේ වල තියෙන බලය ශක්තිමත් කරන්න ඒක හේතු වෙනවා. ඊට පස්සේ ඒ අම්මගේ බලය වෙනස් වෙනකොට ඒකිනුත් කොටසක් ඒ දරුවපත කරා ඒ යනවා. ඒක මාස දෙකයි. තුන්වෙනි මාසේ කුජ කියන ග්‍රහය කිරණ යනවා. ඒකෙන් තමයි අම්මගේ ලේ ශක්තිමත් වෙන්නේ. පීඩාවක් නැතුව දරුවපතක් හදන්න පුළුවන් වෙන්නේ ඒ කිරණ තුලින්. ඒකත් මාසයක් යනවා. එතකොට මේ කුජ කියන ග්‍රහය ලේ වලට අධිපති ග්‍රහය. ලේ වලට අධිපති ග්‍රහයටත් තියෙනවා මාසයක්ම ක්‍රියාවක් කරන්න ඒ තුල. ඒ මාසයක සාර්ථක කරලා ඉවරනන් පස්සේ ඊගාවට බුධ යනවා. බුධ කිරණ යනවා. බුධ කිරණත් යනවා මාසයක් තියෙනවා. ඊග බුධ කියන්නේ වචනෙට අධිපති ග්‍රහය. හරි? වචනයට බලපාන ග්‍රහය. එතකොට ඊගාවට යනවා ගුරු ග්‍රහය. ගුරු ග්‍රහය කියන්නේ තමන් ලස්සන ස්වරූපයක් හැදෙන්න වර්ණයක් හැදෙන්න ඒ වගේම මේ ඇස් පිල්ලම් මේ ඇස් දෙක ලස්සනට පෙන්වන්න කරන ඇහිපඹර හැදෙන හිසකෙස් හැදෙන පිරිමි දරුවෙක් නම් කෙස්සවුල් වෙන ක්‍රමවේද හැදෙන්නේ ඒ ගුරුගේ කිරණ තුලින්. ඊගාවට සිකුරු කිරණ තුලින් තමයි ඇත්තටම මේ හැම ශක්තිමත් වෙලා අපිට මේ කූඩුවේ හැදින්නේ මේ ඇතුලේ තියෙන හැම දෙයක්ම වැහිලා හොඳට ඒ වැහෙන්න ඕන තැන වැහිලා මහත් වෙන්න ඕන තැන මහත් වෙලා ඒ ෂේප් වෙන්න ඕන ෂේප් වෙලා හොඳ සිරුරක් හැදෙන්න හේතු වෙන්නේ ඒ කිරණ. ඊගාවට සෙනසුරායි කිරණ 6 වෙනි මාසේ වගේ එනකොට මවට ටිකක් අමාරු වෙනවා. මොකද සනි කියන ග්‍රහයා ටිකක් පීඩාකාරී ග්‍රහයෙක්. ඒකට එහෙම වෙනකොට තමයි අපි අර 7 මාසයක් තුර ලෑස්ති කරන්නේ පිරිත් කියන්නේ. මව දරුවෙක් හම්බෙන්නේදී හැම ගෙදරකම සාමාන්‍ය විශේෂයෙන් බෞද්ධ අය කරන වැඩක් තමයි මාස 7ක් ගියාම ඉතින් ගෙදරට ඔය පිරිත් කියන අය ගෙනල්ලා පිරිත් කියලා ඔය පිරිත් කරගෙඩියක් මතුරලා ඒකින් ස්නානය කරලා ඉතින් ඒ සාන්ති කර්මයක් කරගන්නවා. ඒක ඒ අර ග්‍රහයගේ ටිකක් විපත්ති ග්‍රහයක් නිසා සාන්ති කර්මයක් වශයෙන්. ඊගාවට සෙනසුරා ගාවට මේ කේතු. හරි? ඊගාවට රාහු කියන්නේ පීඩාකාරී ග්‍රහයෙක්. ඒ ඔක්කොම වැඩේ වුණාම අම්මකට කැක්කමක් ඇති වෙනවා වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාව ඇති වුණාම වෛද්‍ය දුරු කරන්නේ හැකිතර එක්මන්ට ඒ දරුවා බිහි කරගන්න එක තමයි. හැබැයි ඒකේ තව පැත්තක් තියෙනවා. මේ කිරණ හොඳ කිරණ ගියොත් හොඳට හිටිනවා. නරක කිරණ ගියොත් ඒක නරක විදිහටපත් වෙනවා. දැන් බුධ කිරණ කියන්නේ වචනට අධිපති ග්‍රහයේ කිරණනේ. මේකේ හොඳ කිරණ ගියොත් එයා ශක්තිමත් වෙනවා. යහපත් වචනය කතා කරන දරුවෙක් උපදිනවා අම්මට. ඒ වගේම වචනය නිසා සියලු දේවල් විසඳ ගන්න පුළුවන්. ඇත්ත කතා කරන, ඒ වගේම හොඳ දැනුමක් තියෙන කට හරි සංවර කෙනෙක් උපදිනවා. හැබැයි බැරි වෙලාවත් බුදුගේ අසුබ කිරණ ගියොත් ඉවරයි. කට නිසා නැහිනවා, බොරු කියනවා, ඒ වගේම කාටවත් අවනත නැහැ. නිතර කතා කරන වචන අරුන්ට කෙටිරි පාරක් ගහනවා වගේ උණුසුම්. ඊට පස්සේ එයත් එක්ක විරුද්ධවාදී වැඩි, මතවාදී වැඩි, හිරගෙවල් වලට යනවා. ඒ වගේම ආදිස්ත්‍ය අනුතුරු ලක් වෙනවා. සමාජයේ පිරිහීමටපත් වෙනවා. දුප්පත් මිනිහෙක් බවට වෙනවා. කවුරුත් බය හිතෙන ප්‍රෝඩාකාරී කුජලේ බවටපත් වෙනවා. හරි ඒ වගේ තමයි මේකේ දැන් ගුරු කියන ග්‍රහය. ගුරු කියන ග්‍රහය හොඳ කිරණක් ගියොත් ලස්සන දරුවෙක් බිහි වෙනවා. අසුබ කිරණක් ගියොත් ඇස්කම් ඇද වෙලා ඇස් වපර වෙලා දත් සමහරගේ දත් එන්නෙම නැහැ. රවි කිරණ අසුබරන් එන්නෙම නැහැ. ඉතින් මේ ආකාරයට මේ දරුවපතේදී බලපාන ලොකු දේවල් තියෙනවා. මේක තමයි ග්‍රහණ නමතලාගම කියන කාලයනද මම මේ සාමාන්‍ය කෙටි කියන්නේ. හැබැයි මේක දැනගන්න ප්‍රධාන දේ තමයි අපිට
මාස 9ක් මවකුසේ ඉන්නේ අපි ග්‍රහය 9 දෙනාගේ කාර්ය 9ක් කරන්න ඕන නිසා තමයි කියලා. හැබැයි මේ කාර්ය 9 හරියට කෙරුණොත් යහපත් දරුවෙක් උපදිනවා. මේක නරක විදිහට කිරණ ගියොත් දූෂිතෝ පෞකාර විදිහට උපදිනවා. ඉතින් පිනපව මේක තුල තමයි තියෙන්නේ. මේවා ඉතින් අපි දැනුවත් කරනවා ගොඩක් අය ඉතින් අපිට ඒක දැනුවත් කරන සමාජ දැනුවත් කරන ක්‍රමයක් නෑ. හැබැයි අද මේ විශේෂයෙන්ම මතක් කරන්න ඕන මේ අපේ මේ නාලිකාවේ ගරු සභාපතිතුමා ඩී.පී. පතිරණ මහත්මයා මේ ගොඩක් ඈතක ඉඳගෙන එතුමා මේ වගේ මේ කෙටි ගමනක් ආපු ගමන් මේ ආරංචි යා මේක විමර්ශනය කරනකොට මේ ජ්‍යොතිෂය ශාස්ත්‍රය කරන අය වෙදකම් කරන අය අන්තර මන්ත්‍ර කරන අය සම්බන්ධ හොයලා බලනකොට මෙතුමා මේ මං ගැනත් ඒ වගේ ආරංචියක් ලැබිලා තමයි මෙතුමා මේ ඇවිල්ලා මෙතුමාගේ වටිනා කාලය මේ විදිහින් ගත කරන්නේ. මෙහෙම අය නෑ. මොකද තමන්ගේ පෞද්ගලික වාසි සඳහා හැම තත්පරයක්ම ගත කරන යුගයේදී සමාජමය කටයුත්තක් සඳහා තමන් වෙනම හිතලා කරන ක්‍රියාවක් නිසා මේ වගේ කාලය නැති මේ වැය කරලා තමන් කැපවීම කරලා එතුමා මේ කරන සේවය අති විශිෂ්ටයි. මේ වගේ දේවල් රටට අවශ්‍යම වෙලාවේ මේ වගේ දේවල් අවශ්‍යම වෙලාවේ තමයි මේ රටේ ඒව පිරිහිලාම යන්නේ. ඉතින් මේ රටේ පිරිහිලා ගිහින් තියෙනවා. ගමට කොටු වෙච්ච දක්ෂයා එදා සිංහල වේද මහත්තයා හිටියා සර්පයාගම ඉස්පිරිතාලේ ගියේ නෑ. ගමට ආවේ එයා මුකුත් නෑ. ගමින්ම ගේහා පැත්තෙන් බේස්තා ඖෂධය කඩාගෙන ඒක සුව කරලා ඒ යහපත් වැඩේ කරා. ඒ වගේ තමයි මීමැස්සෙක් යන්නොත් දෙබරෙක් යන්නොත් වෙන යක්ෂ භූත ප්‍රේත ලඩකාවත් ගම්මේ වේද මහත්තයා ඒ දේ කරා බොහොම අහිංසක විදිහට වියදම් නැතුව ග්‍රාමීය මට්ටමින්. අද ඒව පිරිහිලා තියෙන්නේ එව්වට තරක් නැති නිසා. ඒ වෛද්‍යකම ආරක්ෂා කරන කෙනෙක් නැහැ. ඒකට රාජ්‍ය අනුග්‍රහයක් නැහැ. ශක්තියක් දෙන්න කෙනෙක් නැහැ. නමුත් එවන් යුගයක මේ පතිරණ මහත්මිය මේ ආරම්භ කරන වැඩපිළිවෙල මම නම් දකින්නේ අති විශිෂ්ටයි. ඒ වාගේ ඔබටත් මම කියනවා මේ ගම් වල ඉන්න දක්ෂයෝ. හරි පිස්සු බල්ලෙක් කෑවහම දැන් අද ගිහිල්ලා බෙහෙත් කුපි 26ක් විදිනවා. දෙයියනේ පිස්සු බල්ලා කාපුවාම එක බෙහෙත් හැන්දෙන් ඒ ලෙඩේ හොඳ වුණා. බලන්න අද අපි කරගෙන තියෙන දේ අද පොඩි එක අරන් යනවා ඉස්පිරිතාලෙට. කෑ ගහද්දි බෙහෙත් කුපි 26ක් විදින්න ඕන. බලන්න විදිනවා, තුවාලට විදිනවා. ඉතින් හරි මේ පීඩාකාරී එක. නමුත් සිංහලත මාත්‍ර මත කරේ. එයාගේ තෙල් කුප්පියෙන් තෙල් ඇඳයි දුන්නේ දරුවට මුකුත් නැතිරින් ඉවරයි. මමත් ඒ තේ බිලා තියෙනවා. ඉතින් එහෙමයි ඉන්නවා. ඒ પરම්පරාවල ආයෙ ඉන්නවා. ඒ අයව ඉස්මතු කරලා අරගෙන මේ වගේ මෙතුමා ඇවිල්ලා මගෙන් තොරතුරු අහනකොට මං හිතුවේ මගෙන් වෙලාව බලන්න ආපු කෙනෙක් කියලා. නමුත් මම හදවතේ මගේ තිබුණා මම හිතුවා මම හදවතේ එතුමාට නොකියවට මම හිතුවා අත්‍යවශ්‍ය යුගයේ මේ වගේ පුජ්‍යලයන් බිහිවෙන එක රටේ තියෙන භාග්‍යයක්. හරි එතුමාගේ මේ ප්‍රතිපත්තිය මේ අවශ්‍යතාවය බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න හොඳම ක්‍රමය තමයි ඔබ තමුන්නාසලාට පුළුවන් මම එතුමාගේ දුරකථන අංකය මේකේ තියෙනවා මේ එතුමා ඔබතුමාගේ මේකේ නම මොකද්ද මේ පතිරණ මේ පතිරණ මහත්මයාගේ මේ මීඩියා කටයුත්තට ඔබතුමාට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබතුමාලාගේ ගම්වල තියෙන දේවල් විශේෂ දේවල් මේව ගැන එතුමාට පණිවිඩයක් යවලා එතුමාව දැනුවත් කරලා එතුමාගේ උපදෙස් ලබාගෙන සමාජමය අඳුරෙන් ආලෝකයට එන්න පුළුවන් වැඩසටහනක් වගේ හොඳ වැඩසටහනක් මේක. ඉතින් මේක තව තවත් දියුණු කරගන්න ශක්තිය දැහිවි එතුමාට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ජ්‍යොතිෂ සම්බන්ධව ඔබට ගැටලුවක් තියෙනවා නම් මම පුත්තලම් දිස්ත්‍රික්කයේ කරුණාකස්ස ප්‍රාදේශීය භාවට ආйти කුමුක්කල්ල කුමුක්කයා කියන ගමේ ස්ථිර පදිංචිකරුවෙක්. මම ආරක්ෂක අංශවල රට ජාති පිරිවෙන් සේවය කළා තියෙනවා. මම අවුරුදු 9න් පැවිදි ජීවිතයේ ඉඳලා ඒ ආගම ධර්මයේ සේවය කළා තියෙනවා. ඊට පස්සේ දේශපාලනය කළා ග්‍රාමපට මම සේවය කළා තියෙනවා. ඊට පස්සේ මම මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් මුළු ජීවිත වලම තියෙන ගැටලු අඳුරු ආලෝකමත් කරන්න පුළුවන් තත්ත්වයට අපි බලාගෙන ඒ අධ්‍යයනය හදාarලා ඒ සහයෝගය අපි දෙනවා. ඉතින් අපේ ජීවිතකවත් අහකට ගිහින් අපිත් බලාපොරොත්තු අපේ දෙනුම වර්ධනය කරගන්නත් අපි ගැන සමාජයට එළිබෙලි කරන්නත් මේ පතිරණ මහත්මයාගේ මෙහෙය ඊටාම සාතු වල පිළිවෙල කරනවා අපි විශ්වාස කරනවා.